ආයිබෝවන් ඔයාලා හැමෝටම අද අපි ඔයාලට කියන්න යන්නේ චිකන් කරි එකක් කළුවට මිරිස් තැවරෙන් හදාගන්න විදිහ. මේ තියෙන අවශ්‍ය දේවල් අපි මුලින්ම චිකන් ග්‍රෑම් 500ක් කෑලි වලට මේ විදිහට කපාගෙන තියෙනවා. බීලුණු ගෙඩියක් හීනියට කපාගෙන, සුදු ලුණු කරපිංචා ඉඟුරු හොඳින් තලාගෙන, රම්පේ සල්පයක්, ගොරක මන් තලාගෙන තියෙන්නේ, කුරුඳු පොතු. අපි තාච්චියක් ලිපේ තියාගෙන ඒකට මිරිස් කුඩු හැඳි 2ක් විතර දාගන්නවා. ඔයාලට අවශ්‍ය නම් සැරට කන්න ඕන නම් තවත් දාගත්තට කමක් නැහැ. අපි ඒකටම 3-5 හැඳි 1/2ක් පමණ දාගෙන හොඳින් බැද ගන්න ඕන. මේක කළු වෙන්න දෙන්නේ නැතුව සාමාන්‍ය දුඹුරු පැහැයක් එන ගානට මේක බැද ගන්න ඕන. මම දැන් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ගානට අපි මේ මිරිස් ටික බැද ගන්න ඕනි. ගොඩක් කළු කරන්න දෙන්නේ නැතුව. දැන් අපි මේ මිරිස් ටික අපි අර කෑලි කපාගත්ත චිකන් එකට දාගමු. චිකන් එකට මෙහෙම දාලා අපි මේ චිකන් වලට හොඳින් මිරිස් ටික උරා ගන්න හොඳින් කලවම් කරන්න ඕනේ. හැම චිකන් කෑල්ලකම මිරිස් තැවරෙන විදිහට හොඳට අපි මේ ටික කලවම් කරගන්න ඕනේ. මේ විදිහට. ඊට පස්සේ මම ඒ අතරේ මේක විනාඩි 10ක් විතර තියන්න පැත්තකින් තියනවා. තෙල් තාච්චියක් ලිපේ තියලා හොඳට තෙල් ටික රත් වුණාට පස්සේ අපි ඒකට සුදු ලුණු ඉඟුරු කරපිංචා තලාගත්ත ටික මෙහෙම දාලා හොඳින් කලවම් කරගන්න ඕනි. අපි ඒකටම බීලුණු රම්පේ ඒ ටිකක් දානවා. දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. මම තෙල් ගොඩක් දාගත්තේ නැහැ මේකට. මොකද චිකන් වල තෙල් තියෙන නිසා. තෙල් ගොඩක් කන්න හොඳ නැති නිසා. ඉතින් මේ වගේ මේ සුදු ලුණු ඉඟුරු කරපිංචා රම්පේ බීලුණු මේ ටික හොඳින් දැන් මම තෙලේ සුවඳ එනකම්ම කර කරගන්නවා. දැන් නම් මට සුවඳ එනවා මගේ මේ සුදු ලුණු ටිකේ. ඊට පස්සේ මම මේ චිකන් ටික විනාඩි 10ක විතර පස්සේ මේකට දාලා හොඳින් කලවම් කරගන්නවා. මම මේකට වතුර මුකුත් දාන්නේ නැහැ. මේ විදිහටම මේක කලවම් කරලා සුදු ලුණු ඒ ටික තෙලේ කරගත්ත ටික මේකේ තැවරෙනකම් කලවම් කරගෙන මම මේක වහලා තියනවා විනාඩි 10ක් විතර. මම මේක ලුණු මුකුත් දාගත්තේ නැහැ තවම. විනාඩි 10කට පස්සේ මම මේක ඇරලා බලනවා. ඇරලා බලනකොට මේකේ වතුර එකතු වෙලා වතුර සහ තෙල් එකතු වෙලා වලට තියෙනවා ඇති උඩට බුබුලු දානවා. ඒ අතරේ මම මේකට කුරුඳු පොතු ටික, ගොරක ටික මේකට දාගන්නවා. කහ කුඩු, අපි ලුණු දාගමු. රස අනුව ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා ලුණු දාගන්න. ඊට පස්සේ මේව දාලා අපි කලවම් කරලා හොඳට මේ ටික කලවම් වෙනකන් තැවරෙනකන් මේ චිකන් කෑලි වල අපි හොඳට කලවම් කරගෙන ඊට පස්සේ අපි මේක නැවතත් වහලා තියෙනවා විනාඩි 10ක් 15ක් විතර. මම මේකට ගම්මිරිස් දැම්මේ නැහැ. ගම්මිරිස් අපි අන්තිමට දාන්නේ. ගම්මිරිස් වල රස තියෙන්නේ අන්තිමට දැම්මහම. මේ බලන්න මේකේ වතුර එකතු වෙලා තියෙනවා දැන්. අපි නැවතත් මේක වහලා තියමු විනාඩි 10ක් විතර. නැවතත් විනාඩි 10කට පස්සේ අපි මේක ඇරලා බලමු. වතුර පේනවනේ ඔයාලට. හොඳට වතුර ඇවිදිලා මේක හොඳින් තැම්බිලා තියෙන්නේ දැන්. විනාඩි 20ක් විතර මම තැම්බුවා. මේ අතරේ මම ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා අපේ චිකන් එකට. මේ වෙලාවේ දැම්මම තමයි චිකන් එක ගොඩක් රස වෙන්නේ. මෙහෙම ගම්මිරිස් දාලා ඒ ටික අපි කලවම් කරලා අපි චිකන් එක බාගමු. දැන් අපේ චිකන් කරි එක හදලා ඉවරයි. මේ බලන්න දැන් ඔයාලට පේනවා ඇති හොදි නැහැ ගොඩක්. බොරට අපි හදලා තියෙන්නේ. මේක අපිට චිකන් කෑල්ල ගැවුන තැන කන්න පුළුවන්. චිකන් වල හොඳින් මිරිස් කුඩු 3-5 තැවරලා තියෙන්නේ. ගම්මිරිස් තැවරලා තියෙන්නේ. ඉතින් සැරක් තියෙනවා, රසක් තියෙනවා.
ඕන කෙනෙකුට ඕන කෙනෙක් ආසයි මේ විදිහට කන්න. ඉතින් ඔයාලත් බලන්න උත්සාහ කරලා අපේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.